මොකද කරන්නේ? අද මැඩම්ට කන්නවත් වෙලාවක් නැද්ද? අද පන්තියේදී මම ළමයින්ට රචනාවක් ලියන්න දුන්නා. ඒකයි මේ බලන්නේ. රචනාවක් මොකක් ගැනද? මගේ බලාපොරොත්තු. ඒ මොන වගේ ටොපික් එකක්ද? මේකේ තියෙන්නේ ඒ දරුවෝ වෙන්න කැමති කවුද කියලා. ඇයි ඒක ඉෂ්ට කරගන්න ඕනි කියලා තියෙනවා. ඒක තමයි රචනාව. ටොපික් එක නම් ඉන්ට්‍රස්ටිං වගේ. ඔව් ළමයි මහා අමුතු විදිහේ ප්‍රාර්ථනා ලියලා. හරි ඔයා ඔය ටික බලන්නකෝ. පස්සේ මටත් කියන්න. එතකම් මම රසත එකක් ගේන්න. සීනි අඩුවෙන්. හරි මැඩම් එහෙනම් හදාගෙනනම්. රියා ඇයි ඔය අඬන්නේ? ඔයත් මේක කිව්වොත් ඔයත් අඬයි. ඒ තරම් දුක හිතෙන්න මොනවද ලියලා තියෙන්නේ? ළමෙක් ලියලා එයාට ෆෝන් එකක් වෙන්න ඕනිලු. එයාට ෆෝන් එකක් වෙන්න ඕනි. මොකද එයා ඉස්කෝලේ ඉඳලා ගෙදර එද්දි හැමෝම ෆෝන් එක බිසි වෙලා ඉන්න හින්දාලු. අංකල්, ආන්ටි, අම්මා, තාත්තා හැමෝම ෆෝන් එකකමලු ඉන්නේ. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ මාව ෆෝන් එකක් වෙන්න කියලා. එතකොටවත් එයාලා මාත් එක්ක කාලය ගත කරයිනේ. මට එයාලත් එක්ක කතා කරන්න ඕනි. එයාලත් එක්ක සෙල්ලම් කරන්න ඕනි. ඒ හැමෝම ඉන්නේ ෆෝන් වලනේ. ෆෝන් පාවිච්චි කර එයාලා සතුටින් ඉන්නවා. ඉතින් මට ඕනි ෆෝන් එකක් වෙන්න. මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා. රියා මට පේන්නේ මේ දරුවගේ අම්මා තාත්තා එයා වෙනුවෙන් වෙලාව වෙන් කරලා නෑ වගේ. අද කාලේ දෙමාපියන්ට මොනව වෙලාද මන්දා? මුළු දවසම ෆෝන් එකේ දරුවෝ ගැන ගානන්නේ. ඒත් ඇයි ඔයා අඬන්නේ? මොකද මේක ලියලා තියෙන්නේ අපි ගැන මගේම පන්තියේ ඉන්න අපේ දුව. මොකක්? මම අද දැනගත්තා. මේ ෆෝන් එකක් නිසා අපේ අහල පහල මොනවද වෙන්නේ? අපේ දරුවෝ මොනවද කරන්නේ? කාට කොහොම දැනෙනව ඇත්ත අපි මුකුත් දන්නේ නැහැ. අපි හැම වෙලාවෙම ෆෝන් එකක බිසි වෙලා ඉන්නේ. ඔයා කියනවා හරි රියා. මේ ෆෝන් එකක් නිසා අපි ආදරය කරන අයව අපෙන් ගොඩක් ඈත් කරනවා. යෝමිදුව? ඔව් තාත්තා. පුතේ අද මම ඔයාට ප්‍රොමිස් වෙනවා. මොකද්ද ප්‍රොමිස් එක? අද ඉඳලා මම ඔෆිස් එකෙන් ගෙදර ආවහම ආයි කවදාවත් ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ. ගොඩක්ම වැදගත් කෝල් එකක් තිබ්බොත් විතරක් ආන්සර් කරනවා. ෆෝන් එක පාවිච්චි කරන්නේ නැත්නම් මොකද්ද කරන්නේ? ඔයා එක්ක සෙල්ලම් කරනවා. ඇත්තටම ප්‍රොමිස්ද? ඇත්තටමයි කියන්නේ 100% පොරොන්දු වෙනවා. ඔන්න මමත් ඔයත් එක්ක සෙල්ලම් කරනවා. ඇත්තටම ප්‍රොමිස්ද? ආහා ඇත්තටමයි. ධෝනි I love you. ඔබේ වටිනා කාලය ඩිජිටල් තිර ඉදිරියේ නිකරුණේ ගෙවී යෑමට ඉඩ දෙන්න එපා. ඔබේ දරුවන් වෙනුවෙන්, අනිකුත් සමීපතමයන් වෙනුවෙන්, ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කාලයක් වෙන් කරන්න. නවීන තාක්ෂණයට ඔබගේ ජීවිතය පැහැර ගන්නට ඉඩ දෙන්න එපා. මෙවැනි වටිනා පණිවිඩ නිරතුරුවම ලබා ගැනීමට මෙම Facebook පිටුව ෆලෝ කරන්න.